ඒ අර බලපං අලු ඕක අදත් ඇවිල්ල කරන්නේ දුක කියන එක තමයි බලපංකෝ. අපෝ එපා වෙනවා බං ඌ කියන දේවල් අහන් ඉන්න ගියාම. ඌට අපි ලව් කරන්න කිව්වේ නෑනේ බං. මචං අද අපි කොහෙද යන්නද බං? හිතට එච්චර හරි නෑ බං. ගෙදරින් ඔළුව හිර වෙනවා වගේ බං. මේ උඹ රවුමක් යන් කියලා උඹේ දුක කියන්න නම් අපිට එන්න එපා. උඹේ ওই ස්ටෝරි අහලා අපිට හොඳට මැති වෙලා තියෙන්නේ බං. ඒ ඔව් බං අපි මේ ආතල්ලේ කයියක් ගහන් හිටියේ ආතල් නම් කුඩු කරන්න ඒවා මෙතෙන්ට ඇවිත්. හරි බං අවුලක් නෑ මං ගිහින් එන්න. ඊයේ චරිතාවද මේ පැත්තේ? ඔහු ඇවිත් ගියා. උගේ දුක අහලා අපිටත් එපා වෙලා තියෙන්නේ බං. ඊයේ මූන්ටම කියලා දැම්මා රෙද්ද. ඇයි බං එහෙම කරේ? උට වෙන යාළුවෝ නෑනේ බං. ඌ ළඟින් මාශ්‍රය කරේ උඹලවනේ. අනිත් එක ඌ ගෙදර මිනිස්සෙක් එක්කවත් උගේ ප්‍රශ්නයක් කියන එකක් නෙමෙයි. උඹලා දන්නවනේ ඒක. මොන ප්‍රශ්නයක් වුණත් ඌ කෙලින්ම ඇවිල්ලා කියන්නේ උඹලට. එහෙමයි කියලා හැමදාම උගේ දුක අහන්නද බං? හරි බං මට උඹලා කියන එක තේරෙනවා. උඹලට තිබ්බ මචං ඌත් එක්ක ඔය ප්‍රශ්න පොඩ්ඩක් විසඳනකම් එකට ඉන්න. එහෙමයි කියලා කවද වෙනකං ඕවා අහන්නද බං? හරි දැන් ඒවා කතා කරලා වැඩන්නේ. වරන් යන්න හට්ටේ ගන්න. මොන හට් එකද? චරිතීර බෙල්ල වෙලා දාගෙන නැති වෙලාලු බං. මොකක්? කට්ටිය නම් කියන්නේ ડિප්‍රෙෂන් තිබ්බ කියලා. වරන් යන්න. ලෝකෙ මිලියන 200කට වගේ ලෝකෙ ડિප්‍රෙෂන් කියලා තත්ත්වය තියෙනවා. එතකොට සිය දිවි හානි කර ගැනීම වලට ප්‍රධාන හේතුවක් තමයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ.